අර සවුන්ඩ් එක ගාලා යනවා නිකන්. අපේ අතින් මොනවා හරි CD එක ස්ක්‍රැච් වෙලා හරි මොනවා හරි එහෙම ප්‍රශ්නයක් වුණොත් වැඩ කරන්නේ නැත්තේ අර දැන් ඔයාලට CD වල එක්ස්පීරියන්ස් ඇති සමහරලාට දැන් මම නම් CDs මුලින්ම යූස් කරේ මුලින්ම ආවේ සින්දු අහන CDs නේ. ඒක දැම්මයින් පස්සේ ඒක ස්ක්‍රැච් වෙලා නම් අර සවුන්ඩ් එක ගාලා යනවා නිකන්. එහෙම වෙලා යනවා. ඒ රීසන් එක තමයි මේ data malfunction. ඒ කියන්නේ අර data නිකන් අර රීඩ් කරන්න බැරි ලෙවල් එකට ඇවිල්ලා. එතකොට invalid data generate කරනවා laser එකෙන්. ඒක හින්දා තමයි අර scratch වෙච්ච CD වලින් data හරියට ගන්න බැරි. දැන් ඉස්සර මට මතකයි game CD ආවා. හරිද? game CD වල game CD වල දැන් game CD ඉතින් අපි අර ඒ දවස්වල තිබුණේ Age of Empires, Delta Force ඕවා තමයි game. හරිද? ඉතින් මම පොඩි කාලේ. එතකොට දැන් ඔය ඕවා එන්නේ CDs වල. හරිද? ඉතින් දැන් ගේම් එකේ අලුත් version එකක් අපිට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඉතින් එහෙම මේකක් නෑ. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ඕක ඩවුන්ලෝඩ් කරලා ඒවා CDs වලට ගහලා ඒවා තමයි අපි උස්සන් එන්නේ. හරිද? ඉතින් ඒ දවස්වල තිබුණා එක එක ඔය මේ කමියුනිකේෂන් වගේ ඔය CDs, ඔය ගේම් CDs අපිට අරන් එන්නත් පුළුවන්. ඒ කියන්නේ සල්ලි දීලා ගන්න පුළුවන්. එයාලා රෙන්ට් එකටත් දෙනවා. එහෙම තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔය ගේම් CD එකේ මේ ගේම් එක ඉන්ස්ටෝල් කරද්දී progress එක යනවා මෙහෙම progress එක යනවා මෙහෙම දැන් 10% 20% 30% ඒ දවස්වල කම්පියුටර්ස් මාර ස්ලෝ හරිද මේ වගේ නෙවෙයි දැන් ඉතින් ඔයාලට ගේම් එකක් ඉන්ස්ටෝල් වෙන්න යන්න විනාඩි 5යි 10යිනේ ඒ ගේම් එකක් දැන් තියෙනවා දැන් මං ඊයේ බැලුවා නිකන් ජොලියට Age of Empires මොකද free version එක මම බැලුවේ GB 68ක් තිබුණා GB 68ක් 68 GB මම මේ කතා කරන්නේ 500 MB 400 MB CD එක තින ගේම් එකක් ගැන හරිද දැන් 68 GB games ඉතින් ඒ කාලේ ඉතින් ඔය ඕක ඉන්ස්ටෝල් වෙන්නත් මාර වෙලාවක් යනවා දැන් තරම් ස්පීඩ් නැහැ නේ දවස්වල කම්පියුටර්ස් එතකොට ඕක සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර ඉන්ස්ටෝල් වෙනවා 1% 2% 3% ඔහොම ගිහිල්ලා සමහරවිට බලන් ඉඳලා 99% වලටම ගිහිල්ලා එරර් එකක් එනවා cannot read කියලා CD එක හීරිලා හරිද අන්න ඒ වෙලාවට තමයි මතක් වෙන්නේ ඔක්කොම ටික ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් සෑහෙන මට වෙලා තියෙනවා සමහරලාට ඔපරේටිංగ్ සිස්ටම් ඒ දවස්වල එන්නේ CD වල හරිද ඔපරේටිංగ్ සිස්ටම් CD වලට දැන් කාගෙන් හරි යාළුවෙක්ගෙන් අලුත් ඔපරේටිං සිස්ටම් version එකක් ආවා මචං මෙහෙමයි කියලා අපි හරි ආසයි ඉතින් ආපහු අලුත් මුළු කම්පියුටර් එකම ෆෝමැට් කරලා ආපහු OS එක දානවා අලුතෙන් එහෙම කරලා තියෙනවා අනන්තවත් එතකොට ඔන්න අරන් එනවා ඉන්ස්ටෝල් එක මේ CD එක අරන් එනවා අපි ඉතින් ෆෝමැට් කරලා ඔක්කොම කරලා CD එක දාලා ඉන්ස්ටෝල් කරද්දි ඉන්ස්ටෝල්ලා ගිහිල්ලා අන්තිමටම cannot read කියලා error එකක් එනවා අර CD එක ස්ක්‍රැච් වෙලා හින්දා ඉතින් ඒ දවස්වල පොඩි කතාවක් තිබුණා ටූත් පේස්ට් දාලා ඕක අතුල්ලලා ඔය ස්ක්‍රැච් එක යවලා රීඩ් කරන්න පුළුවන් කියලා මම try කරලා තිනවා මට නම් හරි ගිහිල්ලා නැහැ මම දන්නේ මම කරන විදිය වැරද්දක්ද කියලා එහෙම මම try කරලා තිනවා වැඩ කරලා නැහැ මට එහෙම ඒ error දිගටම එනවා ස්ක්‍රැච් වෙලා damage වෙලා නම් මම හිතන්නේ සමහරවිට අර ස්ලයිඩ් ස්ක්‍රැචස් යනවා ඇති ටූත් පේස්ට් දාලා ඇතිල්ලුවෙන් පස්සේ ඒනට අර සම්පූර්ණයෙන් හීරිලා වගේම නම් ඒව යන්නේ නැතුව ඇති ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් සෑහෙන තියෙනවා CDත් එක්ක. ඉතින් දැන් නම් ඉතින් CD ටිකක් යූසේජ් එක අඩුයි. දැන් ඉතින් ඔක්කොම ඩිජිටල් වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඉස්සර දැන් ගේම් කන්සෝල් වල දැන් Xbox 360, PlayStation 2, 3, 4 හැම එකටම වගේ CDs නේ ආවේ. ඒවත් ස්ක්‍රැච් වෙනවා. ඩැමේජ් වුණොත් රීඩ් කරන්න බෑ. හරිද? දැන් ඉතින් ගේම් කන්සෝල්ස් වල පවා ඉතින් ඩිජිටල් එන්නේ. කෙලිම ඩවුන්ලෝඩ් කරා ප්ලේ කරා. ඒ වගේ. ඉතින් ටික ඔය ප්‍රශ්න හින්දා ටිකක් ඔය ඩිස්ක් වර්ෂන් වලින් ඩිස්ක් වලින් ටික මිනිස්සු ඈතට ගියා. ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් තියෙනවා සෑහෙන.